Hi guys, මේ වීඩියෝ එකෙන් ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ ස්ටේබල් වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න බැරි වුණත් ඔයාලා තියෙන ෆෝන් එකකින් ගන්න වීඩියෝ එක ස්ටේබල් කරගන්න විදිහ මම කියලා දෙන්නම්. මම මේකට පාවිච්චි කරන්නේ Infinix Hot 50 iPhone එකක්. මේකේ ස්ටේබල් වීඩියෝ කරන්න බෑ. 2K resolution එකට වෙනකන් මේක වීඩියෝ ඔප්ෂන් එක තිබුණත් කිසිම විදිහකින් ස්ටේබල් ඔප්ෂන් එකක් බලාගන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට මේකට කිසිම විදිහකින් third party application එකක් ඕන වෙන්නේ නැහැ. මොකද මේකට ඕන වෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google Photos app එක විතරයි. මේ වීඩියෝ එක තාමත් ස්ටේබල් කරන්න උදාගන්න වීඩියෝ එක ඔයාලට බැලුවොත් තියෙන කොච්චර ස්ටේබල් ගතිය අඩු වීඩියෝ එකක් විතරයි තේරෙන්නේ. බලමු ස්ටේබල් කරාට පස්සේ කොච්චරක් ඒක සාර්ථක වෙයිද කියලා. මේක මම ඇවිදින ගමන් ගත්ත වීඩියෝ එකක්. කොච්චර හෙල්ලෙනවද කියලා බලාගන්න පුළුවන් මේ වීඩියෝ එක. ඔයාලා කරන්න ඕන වීඩියෝ එකට බලලා හිටින්නේ edit කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ උඩින් තියෙන stabilize කියන ඔප්ෂන් එක බලන්න. ඊළඟට ඔයාලට ටික වෙලාවක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මොකද මේ වීඩියෝ එක stabilize වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ හොඳ chipset එකක් තියෙනවා නම් වැඩි වෙලාවක් බලාගෙන ඉන්න ඕන වෙන එක නැති වෙයි. ඊට පස්සේ යට තියෙන save option එකෙන් වීඩියෝ save කරගන්න. ෆ්ලැග්ෂිප් ෆෝන් එක තරම් ස්ටේබල් ගතියක් නැතිවත් අපිට සාමාන්‍යයෙන් වැඩක් ගන්න පුළුවන් තරමේ ස්ටේබල් වීඩියෝ එකක් හදාගන්න මේ ඔප්ෂන් එකෙන් පුළුවන්. කලින් වීඩියෝ එකයි මේ වීඩියෝ එක අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්.